හෙලෝ කොහොමද? අද අපි බලමු රයිස් කුකර් එකේ කොහොමද බිරියානි එකක් හදාගන්නේ කියලා. මේක අපි චිකන් දාන්න නැතුව හදන බිරියානි එකක් තමයි අද කියලා දෙන්නේ. ඒකට අපිට අවශ්‍ය වෙනවා කොටු කොට කපාගත්ත අල ගෙඩිය, එතකොට අල්මිරිස් කෑල්ල දෙකක්, කොටුවට කපාගත්ත තක්කාලි ගෙඩි දෙකක්, මාළු මිරිස්, දී ලුණු සහ සම්බගත්ත බිත්තර දෙකක්. ඒ වගේම තමයි කුළුබඩු විදිහට 3-5 මිරිස්, ඒ වගේම බිරියානි මසාලා, කරාඹු නැටි එනසල්, කුරුඳු පොතු සහ ලුණු ස්වල්පයක් ඕන වෙනවා. එන්න මේ ටික තමයි ඕන වෙන්නේ. ඊට අමතරව අපිට ඔයාලට ගන්න පුළුවන් බාස්මති හාල්ලේ ගන්න පුළුවන්. නැත්නම් මේ වගේ කිරි සම්බා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අරගන්න. අපි ඉස්සරලම දිව පත්තු කරලා ඔයාලගේ රයිස් කුකර් එකේ පෑන් එක මේකට තියාගන්න පුළුවන්. ඒක ගොඩක් ලේසි. මේ විදිහට රයිස් කුකර් එකේ පෑන් එක මේකට තියාගෙන අපි ඒකට තෙල් මේස හැඳි 4ක් වගේ එකතු කරනවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි කපාගත්ත ළූණු ටික මේකට එකතු කරනවා. ළූණු ටික එකතු කරලා හොඳට බැදෙන්න දෙනවා. මේ විදිහට ළූණු ටික හොඳට තෙලේ බැදෙන්න දීලා යන්තම් බැදෙනකොට කොටුවට කපාගත්ත අල කෑලි ටික මේකට එකතු කරන්න. ඊට පස්සේ ළූණු ටිකයි අල ටිකයි හොඳට මේ විදිහට තෙල් බාද කරලා තෙලේ ටිකක් තැම්බෙන්න අරින්න. ළූණු ටික රන්වන් පාට වෙනකම් මේක හොඳට බැදෙන්න දෙන්න. මේ බිරියානි එක ඔයාලට ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. චිකන් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බිත්තර වලින් තමයි මේ බිරියානි එක ඔයාලට හදන්න කියලා දෙන්නේ. මේ විදිහට ඒ ටික බැදුනට පස්සේ අපි කපාගත්ත මාළු මිරිස් ටික, ඒ වගේම අල්මිරිස් කෑල්ල දෙකක්, ටිකක් ලොකුවට කපාගත්ත මේ තක්කාලි කෑලි ටිකත් මේකට එකතු කරගන්න. තක්කාලි ටිකක් ලොකුවට කපා ගන්න. මේ විදිහට මේ ටික හොඳට තෙලේ තෙම්පරාදු කරලා ඊට පස්සේ අපි තුන පහ වර්ග ටික මේකට එකතු කරගන්නවා. මේ විදිහට බිරියානි මසාලා 3-5 මිරිස් ලුණු කරාඹු නැටි දෙකක් එනසල් නැටි දෙකක් සහ අපිට තියෙනවා නම් මසාවාසි කියලා කුරුඳු පොතු ඒ වගේ දේවල් දාලා මේකට මේ ටික එකතු කරගන්න. එකතු කරලා මේ තෙලේ හොඳට මේ ටික තෙම්පරාදු කරන්න. දැන් මේ වතුර එකතු කරන්න එපා. මේ විදිහට හොඳට මේ මිරිස් 3-5 ටික තෙලේ තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපි හොදගත්ත හාල් ටික මේකට එකතු කරනවා. මේ විදිහට හාල් ටිකත් එකතු කරලා ඉතින් කලවම් කරගන්න. මේ බත් එක ඔයාලට ලේසියෙන් ගෙදර හදාගන්න පුළුවන්. රයිස් කුකර් එකේ හදන නිසා. ඊට පස්සේ මේ වගේ වෙනද අපි බත් එක උයන්න තියෙන වතුර ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ඔයාලා වෙනද බත් එක උයන්න තියෙන වතුර ප්‍රමාණය මේකට එකතු කරගන්න. ඒ ගාන ප්‍රමාණවත් මේකෙ දෙන්න. අපි දැන් මේ දේවල් කරේ මේ ලිප ඔන් එකේ තියෙද්දි දැන් අපි ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරගෙන ඊට පස්සේ අපි මේ විදිහට රයිස් කුකර් එකට මේ පෑන් එක තියලා වෙනදා වගේම රයිස් කුකර් එක ඔන් කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට අපි රයිස් කුකර් එක ඔන් කරගමු. විනාඩි 5කට වගේ පස්සේ අපි බලමු මේක අරගෙන මෙන්න මේ විදිහට පත් ටික හොඳට ඉදෙනවා. මේ අතර අපි තම්බගත්ත බිත්තර මේකට එකතු කරනවා.
බිත්තර එකක් දෙකක් හෝ ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයට බිත්තර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක වහලා තියලා පත් එක ඕෆ් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ බිරියානි එක හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ලස්සන පාටකට හොඳ සුවඳක් තියෙනවා. මේ විදිහට අපේ බිරියානි එක දැන් හැදිලා ඉවරයි. මේ බිරියානි එක ඔයාලට බෝඩින් ඉන්න කෙනෙක් නම් ගොඩක් මේක ලේසි. මොකද රයිස් කුකර් එකේ හදන නිසා. මෙන්න මෙහෙම තමයි හදලා ඉවරනට පස්සේ අපේ බිරියානි එක තියෙන්නේ. මේක ඔයාලට ගෙස්ට් කෙනෙක්ට උනත් සර්ව් කරන්න ගොඩක් රස බිරියානි එකක්. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා අනිවාර්යෙන් රසයි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් ලේසියෙන් කෑම හදන වීඩියෝස් අරගෙන අපි එනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න.